එනවා. ස්පීච්ලස්. මම ඉන්නේ ස්ලිට් එකේ එහා පැත්තේ තියෙන බබල් මේනියා එකේ. ස්ලිට් එක තියෙන මේ පැත්තේ මේ කඩු වලට යන්න පුළුවන් මේ පැත්තේ මාළඹේ කිට්ටුව තමයි. අද නිකන් try කරන්න බැලුවේ මොනවද මේක කන්න පුළුවන් කියලා. අපි යන් ඇතුළට මොකක්ද වෙන්නේ කියලා බලන්න. මට ගන්න පුළුවන්ද මේ බෙල්ජියම් හෙවන්ලි චොක්ලට් එකයි මේ කුකි මොන්ස්ටර් එකක් දෙන්න මට. බර්ගර්ස් එකේ මොකද්ද ෆාස්ට් සෙලින් එක මොකද්ද හොඳම එක? අතරම සරයි කොච්චි චිකන් එකක් කියනවා. ස්පෙෂල් පොප්කෝන් රයිස් එක. ඩයින් ඉන්. Thank you very much. මොකෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. ඩිසර්ට් එකෙන් පටන් ගන්න වෙන්නේ අපිට මුලින්ම. Nice. Wow. Very nice. මේ මාර චොක්ලට් එක. චොක්ලට් හොඳට සිරප් දාලා තියෙනවා. චොක්ලට් හෙවන් එකක් මේක. කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ කියන විදිහට අහලා ඒක තමයි ඊළඟට try කරන්නේ. ඊළඟට අපි කාලා බලමු බර්ගර් එක. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කොච්චි බර්ගර් එක. 3 2 1 අන්න කලින් ඇත්තටම සුවඳ එනවා. අර කොච්චි වල තියෙන සර සුවඳ එනවා මේ සුවඳින්නේ මුලින්ම රස විඳින්නේ. කියන්න තරම් ඇත්තටම ලොකු සරක් එනවා. මේ දැන් සර ටිකක් ඇවිල්ලා තියෙන තෝඩ දානවා මේ වටේම. ඒක සරයි එකපාරට නෙමෙයි එන්නේ. ටිකක් වෙලා ගියයින් පස්සේ තමයි සර එන්නේ. මම හිතන්නේ මේකේ කොච්චි පේස්ට් එකක් මොකක් හරි විඳේ. පොඩි පේස්ට් එකක් වගේ හදලා දෙන්නේ ඒක. මෑන් ඒක ගෑවුනම දානවා. ඒකට තමයි මේක තියෙන්නේ. චොක්ලට්. මේක කන්න ඕනේ එකපාරටම නෙමෙයි ටික වෙලාවක් තියලා. ඒතකොට පොඩ්ඩක් පෙඟෙනවා ඇතුලේ. Very nice. ඒකේ අර සරකෙක් එක මේ පස්සේ කැලිම ඔළුව කඩාගෙන යන සරක් එන්නේ. අපි දැන් try කරලා බලමු popcorn rice. මට මතක් වෙනවා මේ රහ මට එකපාරින්ම මතක් වුණේ මැක්ඩොනල්ඩ් එකේ රයිස් එකක් ඉස්සර තිබ්බන රුපියල් 200 මට මතක විතර ඒ කාලේ. ඒ රයිස් එකේ රහ තමයි එන්නේ මේකේ. රහ නියමයි. චිකන් නැති වෙන්න තියෙනවා නේ. සෝස් එකක් තිබිලා නේ ගමතු වෙලා. මේකට අත්‍තරම ග්‍රේවි ඕනේ නැහැ. මේ උඩ ගොඩක් මේව දාලා තියෙනවා. මේව දාලා තියෙන නිසා පොඩ්ඩක් dry නෑ. කුකි මොන්ස්ටර් ඩ්‍රින්ක් එක. මේ උඩ තියෙනවා කුකි. බබල් මේනියා දැන් තමයි තේරුනේ. කියන්නේ මේ ඇතුලේ තියෙනවා බබල්ස්. Wow. Make it nice. Speechless. Make it easy 10 out of 10. Nice. Sarat diya hai na. Are na aap ilange diya. Bye.